IMF ණය අර්බුදය හා ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් පැවතියද ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක බව IMF කියයි. BBC නිවුස්. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය ආර්ථික අවපාත තත්ත්වයකට ගමන් කරමින් පැවති පසුබිමක 2024 සහ 2025 වන විට ධන ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇත. 2018 වසරින් පසුව වසර කිහිපයක් තුළ අඛණ්ඩ සිදු වූ සිදුවීම් සමුදාය වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, COVID-19 වසංගතය සහ ආර්ථික පසුබෑම වැනි තත්ත්වයන් හමුවේ ආර්ථිකය දැඩි පසුගාමී තත්ත්වයකට පත්විය. නමුත් මෙම මූර්ත ආර්ථික සංකෝචනය 2024 දී අත්කරගත් 5% ධන ආර්ථික වර්ධනය සමග ප්‍රසාරණය වීමට පටන්ගෙන ඇත. උද්ධමන අනුපාතය 70%ක පමණ අගයේ සිට අවදමන තත්ත්වයක් දක්වා පහත වැටිණි. මෙම ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය මූල්‍යන අවශ්‍යතාව අරමුණු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට යොමු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටට විශාල ණය බරක් උරුම වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් විස්තීර්ණ ණය පහසුකම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සහාය දක්වන අතර පස්වන සමාලෝචනය අවසන් කරමින් තවත් ඩොලර් මිලියන 347ක මූල්‍යන පහසුකමකට එකඟතාව පළ කර ඇත. උද්ධමනය පාලනය, විදේශ සංචිත ගොඩනැගීම සහ ආර්ථික ස්ථායීතාව ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා IMF මගින් පනවන ලද රාජ්‍ය වියදම් පාලනය, බදු ආදායම් වැඩි කර ගැනීම සහ උද්ධමනය පාලනය මෙන්ම විදේශ සංචිත වර්ධනය කර ගැනීම වැනි දැඩි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාව දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනකාරී දිට්වා සුලිකුණාටු අවස්ථාවේදී හදිසි මූල්‍යකරණ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කරමින් හදිසි ගෙවුම් ශේෂ සහ මූල්‍ය පීඩනයන් සඳහා සහාය විය. 2021 සිට 2024 දක්වා ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටී. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහි අවසාන අදියරට පැමිණ ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකත්වය මත පදනම්ව ෆිච් රේටින්ග්ස්, මූඩ්ස්, S&P ග්ලෝබල් වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ඇත. නමුත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට ලැබෙන්නේ ණය පියවීම සඳහා කාලය පමණි. ණය පියවීමට නම් ඒ සඳහා ආර්ථිකය ශක්තිමත් කළ යුතු අතර ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහා යෝජනා ලෙස අපනයන විවිධාංගීකරණය මගින් අපනයන ආර්ථිකයක් කරා යොමු වීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සහ බදු පදනම පුළුල් කිරීම මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම, විදේශ ආයෝජන සඳහා වන නීතිමය සහ පරිපාලන බාධා ඉවත් කිරීමෙන් විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමත්, සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා යොමු වීමෙන් බලශක්ති පිරිවැය අවම කර ගනිමින් ගල් අඟුරු සහ තෙල් සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කර ගනිමින් රට තුළ බලශක්ති ස්වාධීනත්වය ඇති කර ගැනීමත් ප්‍රමුඛ වේ. ඉතින් මේ තියෙන්නේ මම කලින් කතා කරපු අනුමාන රචනා අංක 1 රෙජිස්ට්‍රාර් සේවා සහ ග්‍රාම නිලධාරී විභාගය සඳහා අනුමාන රචනා අංක 1 විදිහට මම කතා කරේ බලශක්ති අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක අවශ්‍යතාව කියන මාතෘකාව. දෙවෙනි මාතෘකාව විදිහට තමයි මේ IMF ණය ගැනීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන තියෙන රචනාව කරේ. ඊට අමතරව මේ තියෙන්නේ 2025 නොවැම්බර් දෙසැම්බර් 2026 ජනවාරි සහ පෙබරවාරි කියන මාස 4 කාලීන තොරතුරු දේශීය විදේශීය ප්‍රවණතා ඇතුළත් කරලා ප්‍රශ්න 96ක් සහ පිළිතුරු ඇතුළත් කරලා හදපු PDF එකක්. මේ PDF එකයි කලින් අනුමාන රචනා දෙකයි තියෙන PDF දෙක ගන්න ඕනි අය මේ නම්බර් එකට WhatsApp කරන්න. මේ PDF දෙකම ගන්න අයට රුපියල් 200ක් වගේ සුළු අය කිරීමක් තමයි කරන්නේ.